පැත්තකින් ඔබතුමාලා පොලිසියට කියනවා ට්‍රීවිල් එක නවත්තන්න කියලා. ට්‍රීවිල් එකේ කෑලි ටික පන්නනවා කරු අග්‍රාමාත්‍යතුමිය. අනිත් පැත්තෙන් බස් එකේ කෑලි ටික පන්නනවා. පන්නලා ප්‍රවාහන පනත ගෙනල්ලා පෙන්නලා කියනවා මුදල් ගෙවුවම දැන් ප්‍රශ්නේ හරි. කලින් කිව්වේ මොකද්ද? කෑලි හයි කරාම ඇක්සිඩන්ට් වෙනවා කිව්වා. එතන මුදල් ගෙවුවම ඇක්සිඩන්ට් එක වෙන්නේ නැද්ද? මුලාසරණ මන්ත්‍රීතුමිය. මම දැනගන්න කැමතියි ඔබතුමාගෙන් දැන් ප්‍රවාහන විෂය බාරේ ඉන්න ඇමතිවරයා මම එහෙම මුදල් ගෙවුවම මේ ප්‍රශ්නේ විසඳනවා කියලා ඔබතුමා කියන්නේ කවුද කිව්වේ? අරු මන්ත්‍රීතුමා ඒ පිළිබඳව පනත ප්‍රකාරව ක්‍රියාත්මක කරන්න ඔබතුමාලා දැනුවත් කළා දිනවනේ දැන්. ඒක නෙමෙයි මම කිව්වේ. මම අහන්නේත් ඒක තමයි. ස්පෙસિෆික් මම අහන්නේ ඔබතුමා දැන් කිව්වා. ස්පෙસિෆික් ඔබතුමාගෙන් අහන්නේ. ඔබතුමා කිව්ව දේ මම අහයි. ඔබතුමා කිව්වා මුදල් ගෙවුවම දැන් ඒ කෑලි ප්‍රශ්නයක් නැහැ කියලා කිව්වා කියලා. අන්නේ කිව්ව කෙනා කවුද කියලා කියන්නකො. මුදල් ගෙවුවම දැන් ඒ කෑලි හයි කරන්න බැරිද? පනතට තියෙන කෑලි ටික. නෑ මම අහපස්සේ උත්තර දෙන්න කෙටියෙන් ඕද නැද්ද? නෑ. ඔබතුමා කිව්ව දෙයට පැහැදිලි උත්තරයක් දෙන්න. දැන් බැරි නම් පස්සේ කියන්න. ඒක කිව්වේ කවුද? මොකද මම තමයි ප්‍රවාහන ඇමති. ගරු ආනන්ද විජේපාල ඇමතිතුමා. පොලිසිය එහෙම මොකක්වත් කියලා නෑ. මොන පොලිසියද කියලා තියෙන්නේ? පොලිස් මොකද්ද? නෑ නෑ. දන්නවා. නෑ. එයා ගන්න පොඩක්. එයා ගන්න පොඩක්. නාම රාජපක්ෂ මන්ත්‍රීතුමා. ගරු මන්ත්‍රීතුමා මේක ලියාපදිංචි කරන්න පුළුවන්ද බැරිද? ලියාපදිංචි කරාම ඇක්සිඩන්ට් එක වෙන්නේ නැහැ කියලා කියනවනේ. ඉතින් මේක මේ ඔබතුමාලා පුරුද්දර මේ පැත්තට කෑ ගහලා වැඩක් නැහැ. දැන් අග්‍රාමාත්‍යතුමිය විපක්ෂය ගැන කියවනේ ගරු අග්‍රාමාත්‍යතුමිය. මම ඔබතුමාලාගේ කණ්ඩායම් රැස්වීමේදී මේ හැසිරෙන්න ඕනේ ආකාරය පිළිබඳව සාධක සහිතව කතා කරන්න. නිකන් කවුරු හරි කියපු එකක් ගෙනල්ලා මෙතන කතා කරන්න. සභානායකතුමා. නෑ ගරු සභාපතිතුමියනි මන්ත්‍රීතුමාගේ වෙලාවෙන් අඩු කරන්න එපා. මම ඔබතුමාගෙන් බලාපොරොත්තු වෙනවා. මට මේ තමයි මේ විෂය භාරතීය ජනතාව හරහා ජනාධිපතිතුමා මගින් ඔබතුමා හෙට දිනේදී හෝ කියන්න කවුද ඒක කිව්ව කියන එක. ඔය කාර්යය. ඒකෙන් පැනලා යන්න එපා. මම කරුණාකර ඉල්ලා සිටිනවා ඔබතුමාගේ කතාවෙත් බැරි වෙන වෙලාවකදී හරි කියන්න කියලා. ශ්‍රී ලංකා පොලිසිය ආයි වෙන පොලිසියක් නෙවෙයි. ආයි මේ රටේ වෙන පොලිසියක් නෑනේ. ගරු මුල්ලසරණ මට ඔබතුමාලා මාත් එක්ක හැප්පිලා වැඩක් නෑ. ඔබතුමාලා මට බැන්නට වැඩක් වෙන්නේ නෑ. කරුණාකරලා මේ රටේ ජනතාව මූණ දෙන ප්‍රශ්නයක් ගැන විපක්ෂයේ නැගුවම කරු අග්‍රාමාත්‍යතුමනි අහුම්කම් දෙන්න පුරුදු වෙන්න. බලන්නකො අග්‍රාමාත්‍යතුමනි අහන් ඉන්න විදිය. හැබැයි අනිත් අයට කලබල වෙලා. මේ පැහැදිලිවම ගරු මුල්ලසරණ මන්ත්‍රීතුමනි මේ බොරුවක් නෙවෙයි මේ රටේ තියෙන ප්‍රශ්නයක් මේක අහගන්න. මේක අර දූෂණ මාධ්‍යන කමිටුව වගේ ඔබතුමාලා දාලා දේශපාලන පරිගැනීම් ගන්න තරක් නෙවෙයි. මේක පාර්ලිමේන්තුව. පාර්ලිමේන්තුවේ අපිට කාරණයක් නැගුවා නම් ඒක පොලිසියට අපහාස කරන්න එපා. ගරු නාම රාජපක්ෂ පොලිස් කොමිසමට බැලලා වැඩක් වෙන්නේ නැහැ. දැන් මේක නාම රාජපක්ෂ කිව්වා කියලා පොලිස් කොමිසමට බයින්න ලෑස්ති වෙන්න එපා ආයෙ ගිහිල්ලා. මොකද පොලිස් කොමිසමට චෝදනා නගනවා එක පැත්තකින් අනිත් පැත්තෙන් රාජ්‍ය නිලධාරීන්ට චෝදනා නගනවා. ඔබතුමාලාගේ ජනාධිපතිවරයා කියනවා හමුදාව කියලා තුවක්කු පනලා මිනි මරනවා කියලා. මොකද්ද මේකේ තේරුම? මේක රටක් ගරු කතානායකතුමනි. ඔබතුමාලාගේ ප්‍රශ්නයක් තියෙනවා නම් ආරක්ෂක කවුන්සිලේ කතා කරගන්න. ආරක්ෂක කවුන්සිලේ කියන්නේ දේශපාලන රැස්වීමකට කියලා ලෑස්ති වෙන්න එපා. මිනි මරපුවා ගැන අපිට කතා කරන්න එන්න එපා. තාජුද්දීන් ඝාතනය ගැන අපිට කතා කරන්න එන්න එපා. කවුද තාජුද්දීන්ලා ඝාතනය කරේ කියලා මේ රට දන්නවා. තාජුද්දීන්ලා ඝාතනය කරලා වසන්ත වික්‍රමතුංග ඝාතනය කරපු මිනි මරුව ඇවිල්ලාද මෙතන මිනි මරුව කතා කරනවා ඝාතනය ගැන කතා කරන්න නාමල් රාජපක්ෂට සදාචාරාත්මක අයිතියක් තියෙනවද? තමුන්නාසලගේ ආණ්ඩුව යටතේ මාධ්‍යවේදී ඝාතනය වුණා. ක්‍රීඩකයෝ ඝාතනය වුණා. ඇතිතරම් ඝාතනය වුණා. අද ඝාතන ගැන කතා කරන ඇවිල්ලා මෙතන. පොලිසියට චෝදනා ඉදිරිපත් කරන්න එපා බොරුවට. බබා වගේ කතා කරන්න නැත්නම් එපා. එක්තැලි කොටලා අතුරුදහන් කරලා නායකතුමනි මම මේ කිව්වේ මම කියන එකක් නෙවෙයි ඔබතුමාලාගේ කරු ජනාධිපතිතුමා කියපු එක. දැන් ඔබතුමා පොලිසිය බාර ඇමති යහපාලන ආණ්ඩුවේ දූෂණ මර්දන කමිටුවේ සභාපති. ඒ කාලෙත් මෙතුමා තමයි ওই පරීක්ෂණ කෙරුවේ. කලබල වෙන්න එපා කියන කරු අග්‍රාමාත්‍යතුමිය පොඩ වාඩි කරන්නකෝ මේ ළමයාව. බලන්නකෝ හැසිරෙන විදිය. ඔබතුමියට හොඳ නැහැ.